දේවේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතින් අපි මේ ධර්ම දේශනාමය මාතෘකාව හැටියට යොදා ගන්නට යෙදුනේ අකුසල විපාක යටපත් කිරීම කියන මාතෘකාව යටතේමයි. එහිදී අද දවසේ අපි මේ දේශනාවේ මූලික දේශනාවේ අවසාන කොටස පඤ්ඤා භාවනාව අපි අකුසල විපාක යටපත් කරන ක්‍රම යටතේ භාවනා ක්‍රම 4ක් පිළිබඳව අපි මූලිකව සාකච්ඡා කරා. එහිදී කාය භාවනාව, ඊළඟට චිත්ත භාවනාව, ඊළඟට දැන් මතක නැද්ද අපි පහුගිය පොහොය 4 තුලදීම වෙසක් පොහොය ඉඳලා මේ දක්වා සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් අද එහිදී පඤ්ඤා භාවනාව අවසාන කොටස සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහිදී අපි මහේශාක්‍ය භව මුලින් සිහිපත් කළා. පුද්ගලයාගේ මහේශාක්‍ය භව පදනම් කරගෙනයි ඒ පෙර භවයන් වලදී සංසාර ගමන තුලදී අපි විසින් සිද්ධ කරගත්තු මේ අකුසල විපාක යටපත් කිරීමේ හැකියාව තිබෙන්නේ. ඒවා විපාක ලැබලා දෙන්නේ ඒ කර්ම සිද්ධ වුණු ආකාරය අනුව නෙමෙයි. ඒ අපි වර්තමානයේ ජීවත් වෙනකොට මේ ජීවිතය තුළ අපි බාහිර පරිසරය පදනම් කරගෙන අපි ජීවත් වෙන බාහිර පරිසරයේදී අපිට ඒ ලැබෙන විදින දේවල් අපේ මනාව කළමනාකරණය කරගන්නට ඕනේ. ඒ කළමනාකරණය කරගන්නට නම් ධර්මානුකූල විනිශ්චයක් අපි සතුව තිබෙන්නට ඕනේ. ජීවිතයේ පිළිබඳව, ඒ තත්ත්ව පිළිබඳව සහ අපට විඳින්නට ලැබෙන සුඛ දුක්ඛ වේදනාවන් මේ හැම දෙයක් පිළිබඳවම අපි ධර්මයට අනුව විමර්ශනශීලීව දැක්කොත් බැලුවොත් අන්න ප්‍රඥාවන්තව ඒ පිළිබඳව විමර්ශනශීලීව අපි ආපසු නැවත හැරලා බලනවා වගේම වර්තමානයේ තුල ඒ ගන්න තීන්දුව తీරන ධම්මානුපස්සනාවෙන් යුතුව අර ගැනීමයි මහේශාක්‍ය පුද්ගලයාගේ ලක්ෂණය. ඉතින් අපි ප්‍රඥා භාවනාව කියනකොට අර සතර සතිපට්ඨානය තුල ඉගන්වන ධම්මානුපස්සනාව පිළිබඳවමයි සාකච්ඡා කළ යුතු වන්නේ. මෙහිදී අපි භාවනාමය පැත්තට හැරෙන්නේ නැතිව මේ කර්ම විපාක යටපත් කර ගැනීමට උපකාරී වෙන අන්දමටයි මේ සූත්‍ර සාකච්ඡාව සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මොකද සතර සතිපට්ඨාන භාවනාව පිළිබඳව අවබෝධයක් ඇතිව වඩන අය වගේම ඒ පිළිබඳව අවබෝධයක් ඇති නමුත් භාවනාව ප්‍රගුණ නොකරන අයත් සිටිනවා. ඉතින් ඒ නිසා අපි භාවනාමය පැත්තට යමු නොවේ මේ සූත්‍ර සාකච්ඡාව මූලික ධර්ම දේශනාමය අහුරුවකටයි අපි යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. දැන් මහේශාක්‍ය පුද්ගලයාගේ ස්වභාවය අපි හඳුනාගත්තොත් විශේෂයෙන්ම කලබල නොවීම, තැති නොගැනීම සහ මනා සති සම්පජඤ්ඤයෙන් යුතුව ඒ එළඹෙන අවස්ථාව විනිශ්චය කරගන්නවා. දැන් අපි පහුගිය දේශනාවලදී ඒ නිදසුන හැටියට අපි සාකච්ඡා කරා
අඟුලිමාල මහරහතන් වහන්සේ. දැන් එතනදී අපි නැවතත් මතක් කරගත යුතුයි සමහර කෙනෙකුට පුංචි අකුසල කර්මයක් සිදු කිරීම තුළ එහි විපාකයේ බලවත් වෙලා නිරයට යන්නට පුළුවන්. සමහර කෙනෙක් මහා බරපතල අකුසල කර්මයක් සිදු කළත් ඒ විපාකයේ සලු විපාකයක් බවට පත් වෙලා ditta dhamma වේදිනිය වශයෙන් එක අවසන් වෙන්නට පුළුවන්. දැන් ඒ කර්මයේ සිදු කරන කර්මයේ ප්‍රමාණය නොවේ. ඒක පමණක් නෙවෙයි තීරණය වෙන්නේ. ඒ විපාක දෙන අවස්ථාවේ ස්වභාවයත් තීරණය වෙනවා. ඒ විපාක දෙන අවස්ථාවේ බාහිර පරිසරයත් පුද්ගලයාගේ චිත්ත ශක්තියත්. එතනදී බාහිර පරිසරයේ ස්වභාවය අපිට නිවැරදිව ගලප ගන්නට හැකියාව තිබෙන්නේ පුද්ගලයාගේ චිත්ත ශක්තිය. එහෙම නැතිනම් අපි මහේශාක්‍ය බව. දැන් අඟුලිමාල මහරහතන් වහන්සේ ඒ භවය තුළ උත්තරීතර අරහත් භාවයට පත්වුණු භවය තුළ මනුෂ්‍ය ඝාතන නම් කීයක් සිදු කළාද? දහසකට වැඩි ප්‍රමාණයක් මනුෂ්‍ය ඝාතන සිදු කළා. කර්මයේ විනිශ්චයට අනුව නම් ඒකාන්තයෙන්ම ඊළඟ භවය තුළ අපාගත වෙන්නට ඕනේ. හැබැයි උන්වහන්සේ ඒ භවය තුළ සකල ක්ලේශයන් ප්‍රහීන කිරීමේ උතුම් තත්වයට අරහත් භාවයට පත්වන්නට ශක්තිතාවය ඇති කරගත්තා. ඒ කොහොමද? දැන් පෙර භවයන් තුළ පුරපු පාරමී ධර්ම බලය වගේම ඒ භවය තුළදී උන්වහන්සේ ඒ සිද්ධ කරගත්තු ඒ කර්ම විපාක ප්‍රාණඝාතය උන්වහන්සේට ඒ භවයේ තුලදීම ditta dhamma වේදිනිය වශයෙන් ලැබුණා. මොනවද ලැබුණේ? ජනතාවගේ සමාජයේ අපකීර්තිය, නින්දාව, ඒ වගේම තාඩන පීඩන, උන්වහන්සේට ගල් වලින් පහර දුන්නා, මුගුරු වලින් පහර දුන්නා, බැන වැදුනා, නොයෙකුත් ආකාරයේ හිංසා පීඩන කළා. මේ අර ඒ භවය තුල සිද්ධ කරගත්තු ප්‍රාණඝාතයේ ditta dhamma වේදිනේ විපාක. හැබැයි උන්වහන්සේ ඒ විපාක වලින් සැලුනේ නෑනේ. දැන් අපට කෙනෙක් වචනයක් කිව්වොත් හිත රෙදෙන්න අපි කොයිතරම් ඒ වචන ගැන නැවත වාරයක් හිතනවද? ඒ හිතීම පදනම් කරගෙන අපි කොයිතරම් පසුතැවෙනවද, දුක් වෙනවද? ඒ අදාළ ආශක්ත පුද්ගලයා කෙරෙහි අපි ඇති කරගන්න සිතිවිලි අයහපත් ගොඩක් වෙලාවට නොකමැති ස්වභාවයෙන් පටන් අරගෙන එක තරහා නේ පටිඝ සිතිවිලි, වෛර සිතිවිලි, සමහර වෙලාවට ඒ කෙනාගේ කුමන හෝ නැත්නම් සම්පූර්ණ ඔහුට සිදුවෙන යහපත කෙරෙහි අපි නොකමැත්ත පළ කරලා ඒ යහපත වළක්වන්නට ක්‍රියා කරනවා. අර එක වචනයක් නිසා. ඉතින් හැබැයි අඟුලිමාල මහරහතන් වහන්සේ ඒ වචන වලට සැලුනේ නැහැ. උන්වහන්සේගේ චිත්ත ශක්තිය අඩු කරගත්තේ නැහැ. උන්වහන්සේගේ මහේශාක්‍ය බව බිඳගත්තේ නැහැ. ඒ ශක්තිය සති සම්පජඤ්ඤයේ ඇතිවම උන්වහන්සේ ක්ලේශ ප්‍රහීන කිරීමට කටයුතු කළා. ඒ සමාජයෙන් වහන් වෙලා ගියේ නැහැ. වෙනත් සමාජයකට, වෙනත් ප්‍රදේශයකට මාරු වුණේ නැහැ. ඒ සමාජයේ තුලම උන්වහන්සේ වැඩ හිටියා. ඒම ශක්තියක් කරගත්තා, ඒම ඵලයක් බවට පත් කරගත්තා. උන්වහන්සේගේ ඒ ධර්ම අවබෝධය වෙනුවෙන් එතනින් නතර වුණේ නැහැ. රහත් භාවයට පත් වෙලත් උන්වහන්සේට ඒ ලැබුණු නින්දාවෙන් අඩුවක් වුණේ නැහැ. හැබැයි අද දවසේ අපි මේ මාතෘ පදවිය දරන්නට ඉන්න ඒ මව්වරු වෙනුවෙන් ආශිර්වාදය සලසන්නේ, සිත ශාන්තිය සලසන්නේ අඟුලිමාල පිරිත තුලින්. එමනම් උන්වහන්සේ උදෙසා ලෝක සත්වයන් සමාජයේ කොයිතරම් අකටයුතුකම් කළත් උන්වහන්සේ ලෝක සත්වයා කෙරෙහි කරුණා, මෛත්‍රිය, දයාව, අනුකම්පාව පෙරදරිවමයි කටයුතු කරන්නට යෙදුනේ.
ඉතින් සකල ක්ලේශයන් ප්‍රහීණය කරන්නට අවස්ථාව උදා කරගත්තු නිසා ප්‍රඥා මහිමය උන්වහන්සේගේ බලවත් වූ නිසා අර ප්‍රාණඝාත අකුසල කර්ම එතනින් විපාක දෙන තැනටපත් උනේ නැහැ. ඒවා විපාක දෙන්න කෙනෙක් ආයේ නැහැ. මොකද මහරහතන් වහන්සේලාට ක්‍රියාසිත පමණයි ඇති වෙන්නේ. විපාක සිත් නැහැ. උන්වහන්සේලා සිදු කරගත්තු ඒ කුසල කර්මයන් ඒ භවය තුල පිරිනුවන් පානකම් උන්වහන්සේලාට විපාක දෙනවා. මුගලන් මහරහතන් වහන්සේටත් විපාක දුන්නා. තථාගත ලෞතර බුදු පියාණන් වහන්සේටත් විපාක දුන්නා. ඉතින් හැමදෙනාටම ඒ භවය තුල අර සුළු විපාක ලැබලා දුන්නා. ඒ සුළු විපාක ලැබලා දෙන්නට හේතු වුණේ මොකද්ද? මහේශාක්‍ය බව. උන්වහන්සේලා ඒ සිදු කරගත්තු කර්ම විපාක දැකලා ඒවා කෙරෙහි කම්පා නොවීම. දැන් අපි සුළු දෙයටත් කම්පා වීමනේ සිදු කරන්නේ. නමුත් ඒ කම්පා නොවීම වගේම ඒවට විපාක නොදෙන්නට අපේ සිත ශක්තිමත් කරගන්නට ඕනේ. ඒ සිත ශක්තිමත් කර ගැනීමයි මේ අකුසල විපාක යටපත් කරන ක්‍රම තුළින් අපි පැහැදිලි කළේ මේ පහුගිය සූත්‍ර දේශනාවන් වලදී. ඒ ලෝණඵල සූත්‍රයේ ඇසුරු කරගෙන ඒ ධර්ම දේශනාවන් කීපෙදීම අපි දේශනා කරේ අපේ කයෙහි ස්වභාවය, සිතෙහි ස්වභාවය මේ කියන කාරණාවන් අපි සීලය කොයි විදියටද අපි සකස් කරගන්නට ඕනේ. දැන් අපි සමාදන් වෙන සීලය කොයි පැත්තටද අපි ඒක වැඩි දියුණු කරගන්නට ඕනේ. මේ කියන කාරණාවන් තුළින් අපිට අර සිදු කරගන්නට යෙදුණු අකුසල විපාක යටපත් කරගන්නේ කොහොමද කියන කාරණාව අපි සාකච්ඡා කරා. ඉතින් මෙතනදී අද දවස තුළ අපි සාකච්ඡා කරන්න දේශනා කරන්නේ පඤ්ඤා භාවනාව, ප්‍රඥා භාවනාව. දැන් අපි ප්‍රඥාව ඇතිව ජීවත් වෙන පිරිසක්නේ. ඉතින් ඔබට නුවණ තිබෙන නිසායි, ප්‍රඥාව තිබෙන නිසායි මේ පංචශීල සමාදානයට අමතරව මේ අටශීල් සමාදානය වගේම උපවසත ගිහි දසශීල් සමාදානය මේ සීලමය ප්‍රතිපදාවන්ට යොමු වෙන්නේ. ධර්ම ශ්‍රවණයට, ඒ වගේම දානමය පින්කම්, ඒ සීල සමාදාන, සීල ව්‍යාපාර වැඩසටහන් මේ කියන අපේ ජීවිතය තුළ ඒ සත්පුරුෂ ආශ්‍රය, කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබාගෙන තිබෙන අපි ඒ සම්පත්තිය අනුව සිදු කරගන්න ප්‍රතිපදාව. ඒ ප්‍රඥාව තිබෙන නිසයි අපි ඒවට යොමු වෙලා කටයුතු කරන්නේ. හැබැයි මේ ඒ බාහිරින් අපි දකින ප්‍රඥාව නොවේ මෙතනදී අපි සාකච්ඡා කරන්නේ. අපි මුලින් සිහිපත් කරේ ධම්මානුධම්ම ප්‍රතිපදාව. අපි ධම්මානුපස්සනාව, සතර සතිපට්ඨානයේ ධම්මානුපස්සනාව. ඒ ධම්මානුපස්සනාව තුලම මේ ප්‍රඥාව අවදි කරගෙන කොහොමද කටයුතු කරන්නේ? එතනදී අපි අවධානය යොමු කරන්නට ඕනේ කාරණා කීපයක් තියෙනවා. ඒදී කාරණා පහක් තියෙනවා. පළවෙනි එක නීවරණ. ඊළඟට පංච උපාදාන, බොජ්ජංග ධර්ම, ඒ වගේම ආයතන හා චතු සත්‍ය. නීවරණ ධර්ම පිළිබඳව අපි ගැඹුරුව ධර්මානුකූලව විවරණයක් කරගන්නට ඕනේ. නීවරණ ධර්ම ගැන අපි දන්නවා. හැබැයි ධර්මයට අනුව ධම්මානුපස්සනාව තුළින් නීවරණ ධර්මයන් දැස බලන්නට ඕනේ. ඊළඟට පංච උපාදාන පිළිබඳවත් එහෙමයි. ඉතින් ඊළඟට සත්‍ය බොජ්ජංග ධර්ම සහ ආයතන සහ ඒ පංච ආයතන අපි කියනවානේ. ඒ ආයතනත් චතුරාර්ය සත්‍ය ධර්ම පිළිබඳව. ඉතින් අද දවස තුළ ඔය කාරණා පහ පිළිබඳව මම සාකච්ඡා කරන්නට වෙලාවක් බොහෝ දුරට ලැබෙන්නේ නැති වේ. නමුත් අපි ඒ හැකියාව තිබෙන ආකාරයට අපි මේ කරුණ පිළිබඳව ධර්මානුකූලව විග්‍රහයක් සිදු කරගන්නට උත්සාහ කරමු. ඉතින් මේ නීවරණ ධර්ම හෝ මේ කාරණා පහ පිළිබඳවම අපි ධම්මානුපස්සනාවෙන් දැකීමේදී තථාගතයන් වහන්සේ කාරණා පහක් පිළිබඳව අපේ අවධානය යොමු කරන්නට කියලා මේ සූත්‍ර දේශනාවේදී සිහිපත් කරනවා. ආරම්භනම් අපි කිව්වොත් අපිට ඇති වෙන සිතිවිලි අපි මුලින් සිහිපත් කරා. සරාගං වා චිත්තං සරාගං චිත්තං චි පජානාති. ඒ වගේම
අර පහුගිය දේශනාවලදී දේශනා කරපු කාරණාව නැවතත් මතක් කරන්නට ඕනේ. අපිට මතක ඇති අපි පැවැත්ම හා නැවැත්ම පිළිබඳව එක් දේශනාවකදී සාකච්ඡා කරන්නට යෙදුනා. පැවැත්ම කියලා කියන්නේ මේ ජීවිතයේදී සහ සසර ගමන පැවැත්ම වෙනුවෙන් අපි පාරමිතාවක් වන ආකාරයට කොහොමද පින් කුසල් කරගන්නේ කියලා කතා කරා. ඒ වගේම නැවැත්ම කියන කාරණාවේදී සංසාර විමුක්තිය උදා කරගන්නට සසර ගමන නතර කරගන්නට කොහොමද අපි පින් කුසල් සිදු කරමින් ධම්මානුධම්ම ප්‍රතිපදාව වැඩි යුත්තේ කියලා අපි සාකච්ඡා කළා. ඉතින් ඒ කාරණාව නැවත අපි සිහිපත් කරන්නට ඕනේ. මොකද ඒ හැම අවස්ථාවකදීම මේ පැවැත්ම හා නැවැත්ම වෙනුවෙන් සිදු කළ යුතු ප්‍රතිපදාව අපි මතක තබාගෙන ජීවත් විය යුතුයි. ඉතින් ඒ කාරණාවත් මුලින් සිහිපත් කරමින් අපි මේ කරුණු කාරණා පිළිබඳව අපි සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජහනාති පජහනාති කියන වචනයක් අපි කියුවා. ඒ කියන්නේ දැනගන්නට ඕනේ කියලා. අපි රාගසිතක් ඇති වුණා කියන කාරණාව අපි දැනගන්න ඕනේ. ඒ වගේම මුලින් අපිට අපේ ජීවිතය තුළ අපේ අත්දැකීම් තුළ කලින් ඇති නොවුණු සිතිවිලි අලුතින් ඇති වුණාය කියලා දැනගන්නට ඕනේ. පළවෙනි කාරණාව. ඒ කියන්නේ කලින් තිබුණේ නැති සිතිවිල්ල. අකුසල් සිතිවිල්ලක් හෝ කුසල් සිතිවිල්ලක් මීට පෙර අපිට ඇති නොවුණු සිතිවිලි. ඒ සිතිවිල්ල දැන් ඇති වුණා කියන කාරණාව අපි දැනගන්නට ඕනේ. ඊළඟට ඒ ඇති වුණු සිතිවිල්ල අපි නැති කරා නම් ඒ නැති කරා කියන කාරණාවත් දැනගන්නට ඕනේ. දැන් බොහෝ වෙලාවට අපේ හිතට අනුව අපි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එහෙම නැත්නම් අපේ ඇස කන නාසය දිව ශරීරයේ ඉඳුරන් තුලින් යම් කිසි රූපයක් රූප කොටාශ රූප 28ක් අභිධර්මයේදී තියෙනවනේ. ඒ රූප 28ේදී ඇහින් දකින්න එක රූපයක් හැටියටයි දේශනා වෙන්නේ. එතකොට කනින් ඇහෙන ශබ්දයක් තව එක රූපයක් හැටියටයි දේශනා වෙන්නේ. එතකොට ඇහින් දකින්න හැමදේම අපි රූප කියලා දැක්කට ධර්මයට අනුව අභිධර්මයේදී මේ රූප කොටාස 28 තුලම මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රියන් 6 තුලින්ම සහ අනිකුත් බාහිරව අපි ඇති කරගන්න සිටිවිලි හැම එකක්ම රූපයක් හැටියටයි දකින්නේ. ඉතින් මේ රූපයක් ඇති වෙනකොට අපි සමහර වෙලාවට ප්‍රඥාව බුද්ධිගෝචර භාවය මත ඒ ඇති වෙන සිටිවිල්ල අයහපත් කියන කාරණාව තේරුම් ගත්තාම මොකද කරන්නේ? ඒ සිටිවිල්ල නැති කරන්නට අපි කටයුතු කරනවා. මෙතනදී ධම්මානුපස්සනාව කියලා කියන්නේ ඒ සිටිවිල්ල නැති කරා කියලා අපි දැනගන්න ඕනේ. දැනගත්තේ නැත්නම් මොකද වෙන්නේ? අපට එය ඊළඟට යම් කිසි ආකාරයකට පටලැලි ස්වභාවයකටපත් වෙනවා. ඒ කියන්නේ අපි වික්ෂිප්ත වෙනවා. ඒ වික්ෂිප්ත වුණාම අපි පටලැවෙනවා. ඊළඟට අපි අලුතින් හටගත්තා නම් ඒ අලුතින් හටගත්තා කියලා දැනගන්නට ඕනේ. දුරු කරා කියලා දැනගන්නට ඕනේ. ඒ දුරු කරපු සිටිවිල්ල වැදගත්ම කාරණාව නැවත හට නොගැනීමට වග බලා ගන්නට ඕනේ. මේ කියන කාරණා එකයි අපි මේ ඊළඟට නීවරණ ධර්ම ගැන අපි සාකච්ඡා කරන්නට ඕනේ. පළමුවෙන්ම අපි මෙන්න මේ කියන කාරණා පිළිබඳව අපි අවබෝධයෙන් හැම වෙලාවෙම ඉන්නට ඕනේ. අපි අර මුලින් සතිය පිළිබඳව පහුගිය දේශනාව තුලත් අපි සාකච්ඡා කරන්නට යෙදුණානේ සමතයයි විදර්ශනාවයි පිළිබඳව. ඉතින් බොහෝ වෙලාවට අපි සිදු කරන්නේ අපිට ඇතිවුණු සිතිවිල්ල සිදු කරපු ක්‍රියාව වෙනුවට වෙනස් සිතිවිලි වෙනත් ක්‍රියාවන් ගෙනල්ලා ඒක යටපත් කරන්නට. ඒ තුළින් ඒ යටපත් කිරීම පමණයි වෙන්නේ. යටපත් කිරීම උදෙක් අපි දන්නවා අපි අර හිස් භාජනයක් ජලයේ ඔබාගෙන ඉන්නවා වගේ මේ කාරණාවක්. ඒ ඕනම වෙලාවක ඒක නැවත උඩට මතුවෙන්න පුළුවන්. ඉතින් යටපත් කිරීම තුළ මේ අකුසල ප්‍රහාණයන් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒ අපේ උත්සාහය වීර්යය යම් තාක් දුරට තිබෙනවද ඒ තාක් දුරට පමණයි ඒ වලගේ වාරණය සිද්ධ වෙන්නේ.
ඉතින් විදර්ශනාව කියන්නේ ඒක නෙමෙයි. ඒ ඇති වෙන සිතිවිල්ල කොයි වෙලාවෙද ඇති වුනේ? කොහොමද ඇති වුනේ? ඇයි ඇති වුනේ? ඒක නැති කරන්නේ කොහොමද? මේ කියන කාරණාවන් පිළිබඳව අපි සිහියෙන් සතියෙන් යුතුව විමසීමෙන් කටයුතු කිරීම. ඉතින් මේ කාරණාවේදී මේ කාරණා තුලින් සිහිපත් කරන්නේ ඔය කියපු දෙයමයි. යම් කිසි ආරම්මණයක් අපි ඒ ආරම්මණය දැන් අපි හිතමු ප්‍රාණඝාත සිතුවිල්ලක් මට ඇවිල්ලම නැහැ. එහෙනම් නැත්තම් ඒ නැති බව මම දැනගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට මේ ප්‍රතිපදාව අපි ඉදිරියට ගමන් කරනකොට ටිකක් පැටලෙනවා. ඊළඟට එහෙනම් ඇති වුණා නම් ඒක ඇති වුණා කියලා දැනගන්නටත් ඕනේ. ඒ වගේම දැන් ඇති වෙලා තියෙන සිතුවිල්ල වගේම අලුතෙන් ආයේ ඒ ප්‍රාණඝාතයේම හෝ වෙනත් යම් සිද්ධියක් පිළිබඳව අලුතෙන් ඇති වෙන සිතුවිල්ලක් ඇති වෙනවා නම් මේ සිතුවිල්ල පරණ සිතුවිල්ලක් නෙමේ අලුතෙන් ඇති වෙන සිතුවිල්ලක් කියලා දැනගන්නට ඕනේ. ඒ වගේම ඒ ඇති වුණ සිතුවිල්ල තමයි නැති කරන්නට කටයුතු කරා නම් ඒ නැති කරපු බවත් දැනගන්නට ඕනේ. අවසාන කාරණාව ඒ හැම සිතුවිල්ලක්ම අපි නැති කළ අකුසල සිතිවිලි අකුසල ක්‍රියාවන් නැවත හිත තුළ ඇති නොවීමට වගේම වචනයෙන් ක්‍රියාවෙන් සිදු නොකිරීමට වග බලා ගැනීම. දැන් මේ කාරණාවන් කීපය තමයි අපි ධම්මානුපස්සනාව තුළින් දකින්නට ඕනේ. මූලිකවම අපිට මේ පිළිබඳව දැනීමක් ඇති කරගන්නට ඕනේ. අපි දැනගන්නට ඕනේ සිහිය තියෙන්නට ඕනේ ඒ වෙලාව තුල. දැන් ওই මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේත් ඔක තමයි. අපි මධ්‍යහත් බව ඒ වෙලාව තුල අපි සිදු කරන දේ කුමක්ද සහ ඊට අදාළව పూర్වයෙන් ඇති වෙන සිතිවිලි කොහොමද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. එහෙනම් සතිය සිහිය තිබෙන්නටම අවශ්‍යයි. දැන් අපි ඒ දුරු කළ යුතු දේ දුරු කරා කියලා දැනගැනීම අපි අවශ්‍ය වෙනවා. දැන් හොඳයි නීවරණ ධර්ම කියලා කියන්නේ මොනවද? නීවරණ ධර්ම කියලා කියන්නේ ආවරණය කරන ධර්ම. මේවා අපි පින කුසලය සම්පූර්ණයෙන්ම ආවරණය කරලා තියෙනවා. ඒ නිසා ඒකට නීවරණ කියලා කියන්නේ. මොකද පින් කුසල් සිදු කරනකොට මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ ධර්මයන් අපේ ඒ පින් කුසල් සිදු කරන අරමුණු වලට බාධා පමුණවනවා. උදෙක් ප්‍රධානම බාධා පමුණවන අකුසල් මුල් තුනක් තිබෙනවනේ. ලෝභ දේශ මොහ. ඉතින් ඒ ලෝභ දේශ මොහ කියන අකුසල් මුල් තුන යටතේ තියෙන මේ නීවරණ ධර්ම. ප්‍රධාන අකුසල් මුල් තුන යටතේ. එතනම් ප්‍රශ්නයක් එනවනේ අපි ආමුද්‍රම දේශනා කරන වෙලාවක ප්‍රධාන අකුසල් මුල් තුන ලෝභ දේශ මොහ කියලා ඒවා සියලු පින් කුසල් ආවරණය කරන ධර්ම. ඉතින් නීවරණ ධර්ම කියලා තව කොටාශයක් තියෙනවා. අර ප්‍රධාන අකුසල් මුල් තුන යටතේ තිබෙන අකුසල් තමයි මේ ආවරණය කරන සෙසු ධර්ම. ඉතින් එහෙනම් නීවරණ කියලා කියන්නේ මේවා අපි ආවරණය කරන ධර්ම. සසර ගමන ඇදලා බැඳලා නවත්තගෙන ඉන්නේ මේ නීවරණ ධර්ම අපි තුල ක්‍රියාත්මක වෙන නිසා. ඉතින් හැමදෙනා තුල මේවා අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙනවා. දැන් අපි කාල වේලාවත් එක්ක මේ නීවරණ ධර්ම වල පළවෙනි එක මොකක්ද? කාමච්ඡන්ද. මොකද්ද කාමච්ඡන්ද කියලා කියන්නේ? කාමච්ඡන්ද කියනකොට කාම සිතුවිලි කියනකොට බොහෝ වෙලාවට අපේ සමාජගත වෙලා තිබෙන්නේ මේ ස්ත්‍රී පුරුෂයන් දෙදෙනා තුල සිද්ධ වෙන මේ සංසාරික ක්‍රියාවලිය තුල ඇති වෙන මේක විතරයි කාමය කියලා කියන්නේ. ඒක විතරක් නෙමෙයි කාම ඡන්ද කියලා කියන්නේ. ඡන්ද කාම සහ ඡන්ද වචන දෙකක්. එතකොට කැමැත්තට ඇති කැමැත්ත. එක පැත්තකින් එහෙම වචන දෙකේ අර්ථ දෙක කිව්වොත් හැබැයි ඒක විග්‍රහ කරගත්තොත් අපි කැමති දෙයට කැමති සිතුවිලි වලට කැමති පුද්ගලයන්ට කැමති රූප වලට නැවත කැමැත්තක් ඇති වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් සමාජය තුල අපි
ස්ත්‍රිය පුරුෂයාට ආකර්ෂණීය තත්වයක් තිබෙනවා. පුරුෂයා ස්ත්‍රියට ආකර්ෂණ තත්වයක් තිබෙනවා. ඉතින් ලස්සන ස්ත්‍රියෙක් හෝ පුරුෂයෙක් දැක්කොත් බොහෝ වෙලාවට අපි ඒ ස්ත්‍රිය පසු කර ගිහිලා ඒ පුරුෂයා පසු කරගෙන ගිහිලා නැවත හැරිලා බලන තත්වයක් තියෙනවනේ. අපි ඒක තවත් විදිහකට කිව්වොත් අපි කැමති ආහාරයක් කියලා හිතන්න, කැමති වස්ත්‍රයක් කියලා කියන්න. දැන් අපි අර ස්ත්‍රිය හෝ පුරුෂයා දිහා නෙවෙයි බලන්නේ, ඒ අදාළ කෙන ඇඳගෙන යන වස්ත්‍රය දිහා බලන්නේ. එතකොට අපි කැමති දක්වලා තිබෙන්නේ ස්ත්‍රියට පුරුෂයාට නෙවෙයි වස්ත්‍රයට. අනේ ආදි වශයෙන් මම අපි කැමති දෙයක් පිළිබඳව නැවත නැවත කැමැති සිතිවිල්ලෙන් දැකීම බැලීම තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. කැමති දෙයක් පිළිබඳව නැවත නැවත දැකීම. දැන් මේ කාමච්ඡන්දය නැති කරන්නට නම් මොකද කරන්න ඕනේ? ඒ කැමැත්ත නැතිව ඒ දේවල් දිහා බැලීමනේ. දැන් ඕක කීවහම ප්‍රශ්න ඇති කරගන්නවා බොහෝ වෙලාවට. මේ දේවල් අපි මේ නැවත නැවත මේ මතු කරලා දීපත් කරන්නේ මේවා සමාජයේ තියෙන ප්‍රශ්න. දැන් දේශනාවේ සඳහන් වෙනවා කාමච්ඡන්ද කියලා කියන්නේ කාම වස්තුන් කෙරෙහි තමන් කැමති දේවල් කෙරෙහි තිබෙන කැමැති ස්වභාවය නැතිව බලන එක. ඒ කැමැත්තක් නැතුව කොහොමද අපි ජීවත් වෙන්නේ? කිසිම දෙයක් පිළිබඳව අපි කැමැත්තක් නැතුව ජීවත් වෙන්න බෑනේ. පුළුවන්. එහෙනම් මේ දේවල් අපි සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා ඒවට වාරණ පමුණුවලා ජීවත් වෙන්න බෑනේ. ඒක නෙමෙයි මෙතන සිහිපත් කරන්නේ. දැන් අපි කැමති දේවල් අපි භුක්ති විඳින්න ඕනේ. එහෙම කිව්වහම භුක්ති විඳලා අයින් කරලා දානවා සමහර අය. දැන් ඒක පාවිච්චි කරා. දැන් මේ වතුර කෝප්පේ තියෙන කෝප්පේ වතුර ටික බීව අපි ඒක අයින් කරලා දාගත්තා. ආයෙ ඕනේ නෑ. දැන් වතුර ටික බීවට පස්සේ ආයෙ වැඩක් නෑ නේ. ඒක අයින් කරන්න ඕනේ නේද? එහෙමත් නෙමෙයි මේ කියන්නේ. එහෙනම් මොකද්ද? ඒ අවස්ථාව තුළ එහින් සිදුවෙන තමාගේ විඥාණයට සිදුවෙන බලපෑම සිදුවෙන්නේ මේ අදාළ වස්තුව නිසා නෙවෙයිනේ. ඉතින් වස්තුව බහැර කරාට හරියන්නේ නැහැ. ඉතින් අපි බොහෝ වෙලාවට සිද්ධ කරන්නේ ඒකනේ. අර සමතේ ස්වභාවය නැවතත් මතක් කරගන්නට ඕනේ. අපිට ඒක එපා නම් අපි ඒකට රුචි නැත්නම් ඒ රුචි නැති වස්තුව අපි අයින් කරනවා. ඉතින් වස්තුව අයින් කරයි කියලා හිතේ ඇති වෙන සිතුවිලි නැති වෙන්නේ නැහනේ. දැන් අපි ඒ අර කලින් දුටුව අර අදාළ කාන්තාව හෝ පුරුෂයා ඇඳගෙන ගියපු වස්ත්‍රයට අපි කැමති නම් දැන් ඒක අපි දැකලා පහු කරගෙන ගිහිල්ලා දවස් ගානකුත් ගත වෙලා හැබැයි නැවත අපිට ඒක මතක් වෙන්නේ නැද්ද? දැන් වස්තුව අපෙන් බැහැර වෙලා නමුත් සිතුවිලි අපෙන් බැහැර වෙලා නැහැ. අන්න මම මුලින් කියපු කාරණාව. ඇති වුණු සිතුවිල්ල ඇති වුණා කියලා දැනගන්නට ඕනේ. ඒක පවතිනවා නම් පවතිනවා කියලා දැනගන්නට ඕනේ. නැති කරා නම් නැති කරා කියලා දැනගන්නට ඕනේ. ඒ නැති කරපු මාර්ගය තුලින් ආය ඒ සිතිවිල්ල ඇති නොවීමට වග බලා ගන්නට ඕනේ. දැන් ඔය කියන කාරණා ටික හැම වෙලාවෙම අපේ හිත තුල තිබෙන්නට බෑ. එහෙම වුණොත් නේ අපි මේ විදර්ශනාවෙන් මේ දෙස බලන්න පුළුවන් වෙන්නේ. ඒක ධම්මානුපස්සනාව කියලා කියන්නේ ඒක. දැන් විදර්ශනාවෙන් දකින්නේ කොහොමද? දැන් අපි වස්ත්‍රයක් මොකටද අවශ්‍ය වෙන්නේ? දැන් ඒ උදාහරණයක් ගත්ත නිසා අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමු. වස්ත්‍රයක් අපට අවශ්‍ය වෙන්නේ ඇඟේ විලිවසා ගන්නටනේ. අවුවෙන් වැස්සෙන් දූවිල්ලෙන් මැස්සන් මදුරුවන්ගෙන් මේ උපද්‍රව වලින් ආරක්ෂා වෙලා ශරීරයේ අවශ්‍ය කරන ඒ අංග ටික වැහිලා ආවරණය කරගන්නට වස්ත්‍රයක් අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ වස්ත්‍ර විවිධාකාරයිනේ. දැන් පුද්ගලයන් ගත්තොත් එහෙමයි වස්ත්‍ර ගත්තොත් එහෙමයි. දැන් අපි මේ දකින්න දේවල් මේ කියන්නේ. අපි ගේ දොර මේවා බාහිර වශයෙන් අභ්‍යන්තර වශයෙන් ටිකක් බෙදන්නට පුළුවන්. මේ ගැඹුරුව ගොඩක් මම සාකච්ඡා කරන්න නැති කාලේ වෙලාව නැති නිසා. දැන් අපි හිතමු අපි ගෙවල් දොරවල් අපි ඉදි කරගන්න ගෙවල් දොරවල් අපි හිතමු ලක්ෂ ගාණක් තියෙනවනම් දහස් ගාණක් තියෙනවනම් ඒවා ඒ දහස් ගාණම එකින් එකට වෙනස්නේ. ඒ වගේම අපි අඳින පළඳින ආහාර ඒවා කෝටි ගාණක් මිලියන ගාණක් තියෙනවා. ඒ කෝටි ගාණම මිලියන ගාණම එකිනෙකට වෙනස්නේ. දැන් එතකොට අපි මේ එකින් එකට කැමැත්ත ඇති වෙලා ආශාවක් ඇති වෙලා ඒවා ඔක්කොම තමන්ගේ කරගෙන ඒ ආශාවෙන් කැමැත්තෙන් භුක්ති විඳින සිටිවිල්ලෙන් ජීවත් වුණොත් ඔය මිලියන ගාණම භුක්ති විඳින්න කොයිතරම් කාලයක් යයිද? හැබැයි ඒවා අපේ ගත දරන්නට තමයි ඔය කාලේ යන්නේ. හැබැයි අපි කියවනේ මේ පුංචි වෙලාවක ඒ අපේ
ඔය කියන වස්ත්‍ර 1000ක් දැක්කනම් එක සිතුවිලි මාත්‍රකින් ඔය 1000ම අපි ඇඳලා හිතෙන් ඒවා ගලවලා අයින් කරන්න අපිට පුළුවන්. හිත කියන එක ඒ තරම් බලවත් ප්‍රබලයි. ඒ නිසායි අපි හිතට මේ වාරණය යොදන්නට ඕනේ. ඒ වාරණය යොදීම අර සමතය භාවනාවට අනුව නෙවෙයි. ඒ කියන්නේ යටපත් කරලා නෙවෙයි. දැන් අපි එහෙමනේ කරන්නේ. ඒ වස්ත්‍රය මගේ නෙවෙයි නම් වෙන කෙනෙකුට නම් ආයක ගන්න දවසක් වෙනකන් අපි ඒ ගැන හිතා ඉන්නවා. ගන්න බැරි නම් ඒකට අපි උත්සාහ කරනවා බිල මුදල් හොයන්න වෙන යම් ක්‍රමයක් අපි භාවිතා කරනවා. දැන් මෙන්න මේක හරි භයානකයි. දැන් තමන් කැමති දෙයක්. තමන් දැන් අපි කියමු ඒකදී යෝනිසෝ මනසිකාරය තිබෙන්න ඕනේ. මොකද දැන් කාමච්ඡන්දය කියලා කියන්නේ කැමති දේවල් පිළිබඳව කැමැති සිතිවිල්ලෙන් නැවත නැවත බැලීම. ඒක අයෝනිසෝ මනසිකාරය. දැන් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොකක්ද එහෙනම්? අපි ඒ කැමති දේවල්, ඒ කියන්නේ සුබ නිමිත්තෙන් අරගත්තු දේවල්, සුබ නිමිත්තෙන් අරගත්තු දේවල් නුවණින් මෙනෙහි කරලා බැලීම. දැන් අපි සාමාන්‍ය ජීවිතයේදී කරන්නේ සුබ නිමිත්තෙන් අරගත්තු දේවල් නුවණ නැතිව ඒවා විමසලා බලලා ජීවත් වෙන එකනේ. දැන් ඒක තමයි අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. දැන් සුබ කියන එක සාපේක්ෂයි. මේ සුබ කියන එක අපි කැමති දේ අපිට ලැබෙනවා නම් අපි හිතන එක සුබයක්. අපි කැමති ආකාරයේ නිවසක් අපි ඉදි කරගන්න එක සුබයි. ඒ කැමති ආකාරයෙන් ඉදි කරගන්න බැරි වුණාම ඒක අසුබයි. අපි දකින්න විදිය. එහෙනම් මේ සුබ නිමිත්ත අපි කැමැත්තෙන් එය භුක්ති විඳින ක්‍රියාවලියට අපි කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. වස්ත්‍රයක්, ආභරණයක්, ආහාරයක්, පුද්ගලයෙක් මේ ඕනම දෙයක්. දැන් අපි විවාහ වුණා කියලා හිතන්නකෝ. විවාහ වුණු දෙන්න හැමදාම එකම විදියට ඔය සතුටින් ජීවත් වෙනවද? ඒ අතර ගැටුම් මතභේද ඇති වෙන්නේ නැද්ද? අර මතභේද ගැටුම් ඇති වෙන තාක් අපි ඒව සුබ නිමිති. ඒ කියනවා යහපත් සතුටින් ජීවත් වෙන පෞල් සංස්ථාවක්. හැබැයි යම් යම් සිද්ධි පදනම් කරගෙන ඒවා නැති වුනහම අන්න අපි කියනවා සතුට නැති අයහපත් තේරුමක් නැති පෞල් ජීවිතයක්. එහෙනම් මේ කාරණා දෙකම සිද්ධ වෙන්නේ යෝනිසෝ මනසිකාරය හා අයෝනිසෝ මනසිකාරය අනුව. අපේ හිතින් මේවා මෙනෙහි කරන්නේ කොහොමද, බලන්නේ කොහොමද, දකින්නේ කොහොමද? නුවණ ඇතිවද නුවණ නැතිවද? යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුවණ ඇතිව හා නුවණ නැතිව දැකීම. එහෙමනම් අපි කැමති වස්තුවක්, කැමති දෙයක් දැක්කහම නුවණින් විමසලා බලන්නට ඕනේ. ඇයි මේ දේ මම දැක්කේ මොන අවස්ථාවේද? ඇහැට රූපයක් දැක්කා, ආහාරයක් දැක්කා. ඒ ආහාරය දැක්කට පස්සේ මොකද වෙන්නේ? භුක්ති විඳින සිතුවිල්ලක් ඇති වෙනවා. තමන් කැමති නැහැ. දැන් අසුචි ගොඩකට ඔය සුබ නිමිත්තක් ඇති වෙන්නේ නැහැ නේ අපිට. ඇති වෙනවද? නැහැ. ඒක අපි පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. ඒ අපි ඒකට කැමති නැති නිසා. නමුත් අසුචි වලට ප්‍රිය කරන කෙනෙකුට ඒක සුබ නිමිත්තක් නේ. එහෙමනම් ඒ වස්තුව අනුව නෙවෙයි මේ සුබ අසුබ තීරණය වෙන්නේ. තමාගේ සිතවිලි යන, ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් තමා කටයුතු කරන්නේ, අයෝනිසෝ මනසිකාරයෙන්ද කටයුතු කරන්නේ. දැන් අපිට ප්‍රයෝජන නැති වුණාට අසුචි කුඩේ ප්‍රයෝජනයක් තිබෙනවනේ. ඒක පොහොර ටිකක් හරි බවට පත් වෙනවනේ. ඉතින් අපේ ආහාර ටිකක් පොහොර ටිකක් බවට පත් වෙනවනේ. අපි හිතනවා නම් ඔය පණුවන් වැනි තෙරසංගත සත්තුන් ඒ අසුචි කොට අනුභව කරනවා වගේම අපි ඔය සුප ව්‍යංජන සහිතව රසවත්ව සකස් කරගන්න ආහාර අපි අනුභව කරනවා. ඉතින් අපිටත් එහෙම කියනවා ඇති කවුරු හරි කෙනෙක්. ඉතින් එහෙමනම් මේ වස්තුව කෙරෙහි යෝනිසෝ මනසිකාරයෙන් දකින්නයි කියලා කියන්නේ ප්‍රඥාවෙන් අපි බුද්ධියෙන් යුතුව එහි ප්‍රයෝජනය මොකද්ද, ඵලය මොකද්ද, එහි හටගත්තු ආකාරය කුමක්ද කියන කාරණාවන් පිළිබඳව සිහිනුවණින් මෙනෙහි කරලා දකින්න එක. අනේ මේ විදියට දැක්වහම ඒකේ ප්‍රයෝජනය අරගෙන අපි ආයි ඒකත් එක්ක ජීවත් වෙන්නේ නැහැ. ඕක තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළදී මේ ප්‍රඥා භාවනාව කියලා කියන්නේ. ධම්මානුපස්සනාව කියලා කියන්නේ. එන කාමච්ඡන්ද කියලා කිව්වේ අපි. එහෙනම් මේ කැමැති දේ නැවත කැමැත්තෙන් විඳීමට කැමැත්ත.
නැවත කැමැත්තෙන් විඳීමට ඇති කැමැත්ත. දැන් ඒ නිසානේ අපි ඔක අර පහුගිය හැරිලා ගියපු එකක් දිහා බලලා ගෙදර ඇවිල්ලත් කියන්නේ අර වගේ ඇඳුමක් නම් ඇඳගෙන ගියා. අනේ කොයි කඩේද දන්නේ නැහැ ගත්තේ. අපි ඒක කැමැති සිතිවිල්ලෙන් තමයි නැවත නැවත ඒක විඳින්නේ. ගත දරාගෙන නැහැ. හැබැයි ඉතින් අපි ඒක විඳිනවා. ආහාරයත් අනුභව කරලා නැහැ. අපි ඒක හිතින් අපි විඳිනවා. දැන් ඒකේ බරපතල ස්වභාවය ඕක නෙමෙයි. දැන් මේ ව්‍යාපාද සිතුවිල්ලක් ඇති වුණා කියන්නකො දැන් මේ නීවරණ ධර්මයන්ගේ ස්වභාවය තිබෙනවා. සම්පූර්ණ නීවරණ ධර්මයන්ගේ තවත් ස්වභාවයක් තමයි අපිට නිවැරදි අර්ථය පෙනෙන්නේ නැහැ. දැන් අර මම පහුගිය දේශනාවලදී සිහිපත් කරලා තිබෙනවා පුද්ගලයාගේ ආයුෂ අවුරුදු 100ට වඩා අඩුයි. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය උන්ට තේරෙන්නේ නැහැ. ආයුෂ 100ට වඩා අඩු වෙනවා. ඒ වගේම ආයුෂ ලක්ෂයට වඩා වැඩි නම් ඒත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය තේරෙන්නේ නැහැ. දැන් මෙතනදී අපි ආයුෂ 100ට වඩා අඩුයි නම් බොහෝ වෙලාවට අපි මේ නීවරණ ධර්මයන් වලට මුලා වෙලා යටපත් වෙලා ඉන්නේ. එතකොට මේ කාමච්ඡන්ද ව්‍යාපාද මේ කියන දේවල් එක්ක. ඉතින් අත්තං ජහනාති අර්ථය පෙන්වන්නේ නැහැ. අර්ථය පෙන්වන්නේ නැහැ කියලා කිව්වේ අර දකින්න දේ ධර්මයට අනුව විනිශ්චය කරලා බලන්න ප්‍රඥාව මත වෙන්නේ නැහැ. අපි නීවරණ වලට යටපත් වෙලා හිටියාම. ඊළඟ කාරණාව ධම්මං පස්සති. ධර්මයේ දකින්නෙත් නැහැ. දැන් ධර්මයේ පේන්නේ නැහැ. දැන් ඊළඟ කාරණාව තමයි මෝහය අන්ධකාරයේ ගිලිලා ඉන්නේ. නීවරණ ධර්මයන් වල ස්වභාවය. අපි යථාර්ථයේ පෙනෙන්නේ නැහැ. ධර්මයේ දකින්නේ නැහැ. අඳුරට මුලා වෙලා අන්ධකාරයේ තමයි ජීවත් වෙන නීවරණ ධර්මයන්ට යටපත් වෙලා. දැන් ඔය කියන්නේ අර සමාජයේ තියෙනවනේ කතාවක් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා. මේ කියන්නේ මේ ස්වාමීන් වහන්සේලා ගැන කතාවක් නෙමෙයි. දැන් අර අපි ඔය සත්කෝරළය අපි 1930ට කලින් වගේ කාලවල මේ කෝරළ පත්තු වන්නේ දැන් නුවරණන් තිබුණ දිසා නේද? මේ ඒ විදිහට මේ සමාජයේ ප්‍රදේශ වර්ගීකරණය කරලා තිබුණා. එතකොට ඒ කෝරළේ මහත්තයා විදානේ එහෙම නැත්නම් ගමරාල ගමේ ප්‍රධානියා තමයි හාමුදුරුවෝ කියලා කිව්වේ. ඉතින් ඒ හාමුදුරුවෝ කියලා හඳුන්වපු කෙනාට කැමැති දේවල් කැමැති විදිහට සිදු කරා. දැන් ඔතනදී වෙලා තියෙන්නේ ඇත්තටම මේ අපි හිතමු ගමේ ජීවත් වෙන බොහොම ලස්සන කාන්තාවක් විවාහලා ඉන්න කෙනෙකුට කැමැත්තක් ඇති වෙනවා අර ගම් ප්‍රධානයාට. මොකද කරන්නේ දැන්? එයා තමයි අධිකරණය, එයා තමයි නඩු විසඳන්නේ, එයා තමයි තිනු తీරන ඔක්කොම දෙන්නේ. මොකද කරන්නේ? එයා උපක්‍රමයක් යොදලා අර ගෙදර ස්වාමියා හොරකමකට අසු කරනවා. අසු කරලා ඉවරලා දැන් නඩුව අහන්නෙත් එයානේ. එයා නඩුව අහනකොට අර ගෙවල් ටිකක් පරීක්ෂා කරගෙන ගිහලා අර ගෙදරටත් පරීක්ෂා කරලා ගිහලා මේන් යන්න යට තියෙනවා මේක තමයි නැති වෙලා තිබුණේ මේක අහවලා තමයි අරගෙන තින්නේ. එයා අවුරුදු ගානකට හිරේ විලංගුවේ දාලා අර කාන්තාව තමාට ඕන විදිහට පරිහරණය කරනවා. දැන් එහෙනම් නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්ගේ. දැන් බලන්න මේ කැමැති සිතිවිල්ලක් ඇති වුනහම යමකට ඒ කැමැති සිතිවිල්ල නැවත කැමැති ස්වභාවයෙන් විඳින්න කරන දේවල්. දැන් ඔය බලයේ තියෙන ගමේ බලයේ තියෙන ගම් ප්‍රධානියා, ප්‍රදේශයේ පළාතේ රටේ බලයේ තියෙන කෙනා, ගෙදර බලයේ තියෙන කෙනා ඒ අවස්ථාවට අනුව තමාගේ බලය පාවිච්චි කරනවා තමන් කැමති දේවල් භුක්ති විඳින්න. ඒක අයෝනිසෝ මනසිකාරය. ඒක අයෝනිසෝ මනසිකාරය. බලන්න අර ඔය ගමරාලගේ ක්‍රියාව තුළ ඒ සිද්ධිය තුළ කී දෙනෙකුට අයහපතක් වුණාද? වැරදි පූර්වාදර්ශ කීයක් තියෙනවද? එතකොට අකුසල් කරගන්නට කී දෙනෙකුට මඟ පාදනවද? මේ එක් පුද්ගලයෙකුගේ අයෝනිසෝ මනසිකාරය නිසා. ඉතින් එහෙමනම් කර්ම විපාක බලවත් වෙන්නේ මේ නිසායි. අපි අර බාහිර පරිසරයේ කියවනේ දැන් ඔතනදී අපිට ප්‍රඥාව නැතිනම් අපිත් ඒකමනේ අනුගමනය කරන්නේ. එහෙනම් ගමරාලගේ අතවැසියොත් ඒ දෙයමයි කරන්නේ. ඇයි? ඔහුට ආදර්ශයේ තියෙන වැරදි ආදර්ශයක්. එතකොට මොකද? ධර්මයට අනුව නෙමෙයි. දැන් අඟුලිමාල හාමුදුරුවන්ට කොයිතරම් ඒ පීඩාවන්පත් වුණත් උන්වහන්සේ ධර්මයෙන් පිට ජීවිතයේ දිහා බැලුවේ නැහැ.
ඒ යෝනිසෝ මනසිකාරයේ තිබුණ නිසා එහෙනම් මේ ප්‍රඥාව අපි අවදි කරගත යුතුයි හැම වෙලාවෙම. එහෙමනම් අපේ ජීවිතේ හැම වෙලාවෙකම මේ කාමච්ඡන්ද කියන නීවරණ ධර්මයේ බලවත් වෙලා තියෙන්නේ. ඒක අපි දැන් ඔය කියන ගමරාලගේ සිද්ධියේ තරම් බලවත් නොවුනට පුංචි පුංචි දේවල් වලට ආහාරයකට වස්ත්‍රයකට හෝ අපි මෙන්න මේ කැමැත්ත ඇති කරගෙන ඒවා නැවත නැවත විඳින්නට බලාපොරොත්තු වෙනවා. ඒවා හිතින් විඳිනවා. එහෙනම් ඒවා නැති කරගන්නේ කොහොමද? විදර්ශනාව වඩමින්. විදර්ශනාව වඩනවා කියලා කියන්නේ. එහෙමනම් ඒ සිතවිල්ල මට ඇති වෙන්නේ කොහොමද? දැන් ගමරාලේ ඒ වෙලාවේ හිතුවනම් මේ පර අඹුවන් සේවනය කිරීම සීලයේ බිඳෙන කාරණාවක්. එවිට ඒ සිතවිල්ල ඔහුට නැති කර ගන්න පුළුවන්. ඒ වගේම ඒ සීලය ආරක්ෂා කිරීම තුළ සමාජයේ තුල සීලය රැකෙනවා කියලා ඔහු කල්පනා කරා. සීලේ බෙදීම තුළ සමාජයේ සීලය බෙදෙනවායි කියන කාරණාව ඔහු කල්පනා කරා. අර කෙනෙකුට නිර්දෝෂී කෙනෙකුට දොස් පවරලා ඔහුට අඩත්තේටම් කරලා ඔහු හිරේ විලංගුව වැටීම තුළ ඔහු ඒක කුමනෝහා ආකාරයකින් දැනගෙන හෝ නොදැනගෙන ඒ අදාළ පාර්ශවයේ කෙරෙහි වෛරී සහගත චේතනාවන් සිතුවිලි ඇති කරගෙන ඔහු අකුසලයට මුල් වෙලා අකුසලයෙන්ම අර අවුරුදු 5ක් නම් අවුරුදු 5ම හිරේ ජීවත් වෙන්නේ අකුසල් සිත් වර්ධනය කරගනිමින්. ඉතින් එළියට ඔහු නිදහස් වෙලා ආපු ගමන්ම කල්පනා කරන්නේ මොකද්ද? පරිගණීමේ සිටිවිල්ල ඇතිවයි ක්‍රියා කරන්නේ. ඉතින් මේ දේවල් කල්පනා කළ යුතුයි අපි බුද්ධියෙන් ප්‍රඥාවෙන්. ඒ කියන්නේ අකුසල විපාක කොයිතරම් බලවත් ලෙස තමාගේ එක ක්‍රියාවක් නිසා මුළු මහත් සමාජයේ අන් අයට ඒ විපාක විඳින්නට සිද්ධ වෙනවද? ඒ යෝනිසෝ මනසිකාරයෙන් අපි මේ දේවල් පිළිබඳව දකින්න එකයි මේ ප්‍රඥා භාවනාව කියලා කියන්නේ ධම්මානුපස්සනාව කියලා කියන්නේ. දැන් ඊළඟට අපි ව්‍යාපාද කියලා කිව්වොත් ව්‍යාපාදේ කියලා කියන්නේ මොකක්ද? කාමච්ඡන්ද ව්‍යාපාද. ව්‍යාපාද කියන සිතුවිල්ලෙහි ස්වභාවය තමයි අපි අකමැති කෙනෙක්. තරහ කෙනෙක් කියලා හිතමු. අපිට නුරුස්සන කෙනෙක් කියලා හිතමු. ඒ අකමැති වෙලා තිබෙන්නේ තරහ වෙලා තියෙන නුරුස්සන ගතිය ඇති වෙලා තිබෙන ආකාරයට අපි සාකච්ඡා කළ යුතුමයි. සමහර වෙලාවට මේ පුංචි වචනය එහෙම නැත්නම් එකට මුණ ගැහිලා තමන් ඉස්සරහා බලන්න නැතුව රවාගෙන ගියා කියලා. සමහර වෙලාවට ඒ රවාගෙන ගියා වෙන්න පුළුවන්. ගස්සගෙන ගියා වෙන්න පුළුවන්. දැන් ගෙවල් වල ඕන තරම් වුණා වෙනවා. ඒ ගස්සගෙන ගියේ ඇයි කියලා දන්නේ ඒ ගියපු කෙනානේ. හැබැයි ඒ මොහොතේ ඉඳලා අපි එයා ගැනමයි හිතන්නේ. ඇයි ගස්සගෙන ගියේ? ඇයි රැව්වේ? ඇයි බැන්නේ? ඇයි කතා කරන්නේ නැතුව ගියේ? ඇයි මූණ බලන්නේ නැතුව ගියේ? ඇයි hina වෙන්නේ නැතුව ගියේ? මොකක් හරි දෙයක් තියෙන්නට ඕනේ. දැන් බලනවා අතීතයේ ගලපලා මොනවද උනේ? එයා ආශ්‍රය නිශ්‍රය කරන අය බලනවා තමන් එක තරහා ඉන්නවද? එහෙමනම් තමන්ගේ මොකක් හරි දුර්ගුණයක් මෙයා එක කියලාද? දැන් කවුද මේ කල්පනා කරන්නේ? තමන්. දැන් ඔය අවශ්‍ය දේවල් ඔය කල්පනා කරන්නේ. අදාළ දේවල් නෑ. අපි බාහිරින් ගිහිල්ලා අපි හිතනවා. ඒක තමයි ව්‍යාපාද සිතුවිල්ලෙහි ආරම්භය. මොකද වෙන්නේ? ඊට පස්සේ අනතුරු ඒ අදාළ කෙනාගේ අයහපත අපි දකිනවා. අයහපත අපි ප්‍රාර්ථනා කරනවා. අපට වැරද්දක් කරලත් නෑ. හැබැයි අපි හිතින් හිතාගෙන ඉන්නවා එයා අපට වැරද්දක් කරා කියලා. ඕක තව ටිකක් ඉස්සරහට ගියොත් අපි ඔය පිස්සුනාවාජ කේලම්බස් කියන්නේ තනතන අපේ වාසිබස් කියනවා අහවලා ඔයාට මෙහෙම දෙයක් කීවා. හරියට මේ ගැන හොයලා බලන්න නැතුව එහෙමත් කීවද? මම මෙච්චර උදව් කරලා තියෙනවා. මෙච්චර මං යත් එක්ක ඉඳලා දැන් යාට පිට වෙලා තියෙනවා. එහෙමනම් ඕක ලේසියෙන් අතාරින්න හොඳ නැහැ. දැන් ඔය වචනයි. අර අපි සිතුවිල්ලේ ඉඳලා වචනේ ඉඳලා ඕක ඉදිරියට අපි ගැඹුරුව කල්පනා කරන්න පුළුවන් සාකච්ඡා කරන්න පුළුවන් මේ ව්‍යාපාද සිතුවිලි ඇති වෙන ස්වභාවය. මොකද වෙන්නේ? එහෙමනම් ඕකට අපි යමක් නොකරම බෑ. ඉන්නකො අදින් පස්සේ මූණවත් බලන්නේ නැහැ. දැන් අපි හිතනවා
එතන හිතලා මොකද කරන්නේ? Taman දන්න අයටත් කියන අහවලමට මෙහෙම දෙයක් කියලා තියෙනවා. කතා කරන්න එපා. ඔයා මගෙත් එක්ක හිතවත් නම් ආයේ එයත් එක්ක ගලුක්කම් තියාගන්න බෑ. තව අයත් අපි එකට එකතු කරගන්නවා. දැන් මේ ක්‍රියාව තුළ අවසානයේ මොකද්ද? අර අපේ අකමැති කෙනාගේ විනාශයට කැමැත්තක් ඇති කරගන්නවා. අපි අකමැති කෙනාගේ විනාශයට අයහපතට අපි කැමැත්තක් ඇති කරගන්නවා. දැන් අපි කැමැත්ත ඇති කරගෙන තිබෙන්නේ වැරදි දෙයක් කරන්නට. වැරදි දෙයක් කරන්නට. ඒක තමයි ව්‍යාපාද ස්වභාවය කියලා කියන්නේ. ඉතින් මේ ගැටුම් ඒවා අපි निराකරණය කරන්නේ නැතිව ඒ ගැටුමෙහි මූලාරම්භය බලන්නේ නැතිව ඒ අරමුණෙන් වෙන විනාශය බලන්නේ නැතිව අර මුලින් සිහිපත් කරා වගේ අයෝනිසෝ මනසිකාරයේ මේ දිහා බැලීමයි මෙන්න මේ ස්වභාවය ව්‍යාපාද සිතිවිලි වැඩි වෙන්නටත් ඒ තුලින් අපිට අකුසල විපාක ඇති වෙන්නටත් හේතු වෙන්නේ. එහෙමනම් දැන් ව්‍යාපාදය කියලා කියන්නේ මොකද්ද? තමා නොකැමැති කෙනාගේ අයහපත වෙනුවෙන් ඇතිවන කැමැත්ත. දැන් හැබැයි කැමැත්ත කියලා හිතින් අවසන් වෙනවා නම් තවත් ඔක විපාකේ අඩුයි කියන්න පුළුවන්. හැබැයි ඔක අපි හිතා ඒකට ඵලිය ගන්නකම් මොකද කරන්නේ? අර ඒ වෙනුවෙන්ම අපි අකුසල් සිත් රැත් කරමින් ඉන්නවා. දැන් ඔකට හොඳම උදාහරණයක් අපි මේ වර්තමානයේ තුලත් අතීතයේ තුලත් තිබුණා දේශපාලන මති මතාන්තර තිබෙනවනේ. දැන් අපි ඇහුවොත් මේ උත්තර දෙන්න ඕනේ මොකද්ද පක්ෂය කියලා තමයි. නිදහස් පක්ෂය වෙන්න පුළුවන්, ජාතික පක්ෂය වෙන්න පුළුවන්, පෙරමුණ වෙන්න පුළුවන්, සංධානය වෙන්න පුළුවන්. තියෙනවනේ පක්ෂ කීපයක්. දැන් ඕකට පාටක් තියෙනවනේ නේ. දැන් අපි කොයිතරම් මෙන්න මේ ව්‍යාපාද සිතිවිලි බලවත් වෙලාද කියලා කිව්වොත් කොළ පාට තින්ත ගෙදර ගාලා තියෙනවනම් ඒ ගෙදරට යන්නේ නැහැ. ඇයි මම රතු පාට. ඒ හින්දා කොළ පාට කෙනා දිහා බලන්න කැමති නැහැ. මම රතු පාට නම් කොළ පාට තින්ත මගේ ගෙදර අහලටවත් ගියේ නැහැ. ඇඳුමක්වත් අඳින්නේ නැහැ. ඇයි කියලා අහලා බලනකොට දන්නේ නැහැ. ඒ පක්ෂේ පාට තෝරාගෙන දෙන්නේ ඇයි කියලා දන්නේ නැහැ. අපි ඒකට අකමැති වෙලා තියන්නේ ඇයි කියලා දන්නේ නැහැ. හැබැයි අපි ඒකට අකමැති. එහෙමනම් අපි අකමැති නම් ඒක අපි වාරණය කරන්නම තමයි කටයුතු කරන්නේ. ඒ පාට පක්ෂේ භාවිතා කරන අයත් එක්කත් අපි තරහයි. දැන් මෙහෙම ස්වභාවයන් අපේ සමාජයේ නැද්ද? මේ තමයි ව්‍යාපාද සිටිවිල්ල අපේ හිත තුළ බලවත් වෙලා තියෙනවයි කියන එක පේන්නේ නැත්නම්. එහෙනම් අපි නොදන්න අපිට අදාළත් නැති දේවල් අපි හිතින් මවාගෙන ඒවා මෙහෙමයි කියලා අපි ඒවට තීරණ දෙනවා. අපි අර කලින් දේශනාවේ සිහිපත් කරන්නේ අපි තීරණ දෙන්නේ කියලා. ඒවා හරි කියලා අපි හිතාගෙන අපි තීරණ දෙනවා. දැන් මේවා තමයි බලවත් වෙන්නේ. ඉතින් ඊළඟට ඔය කලකොහලාලා ඇති වෙලා තමාට බලය ඇති වුණාම දැන් පහුගිය දශකවලත් එහෙම දේවල් සිද්ධ වුණානේ. දැන් නැවතත් ඒවා මතක් කරනවනේ, නැවතත් ඉස්මතු කරනවනේ නේද? දැන් Tamanට බලය තිබුණ කාලේ කොහොමද ඒ බලය නැති අයගේ විනාශය වෙනුවෙන් කටයුතු කරේ කියලා. ඉතින් මෙන්න මේ දේවල් එවැනි ලොකු විනාශවලින් කෙලවර වෙන්න ව්‍යාපාදය නිසා. මේ නීවරණ ධර්ම නිසා. එහෙමනම් අපේ හිත පාලනය කරගත්තොත් ඇයි අපි මේ පාටට කැමති? ඇයි මේ පාට තෝරාගත්තේ? ඇයි අපි මේ පක්ෂය තෝරාගත්තේ? දැන් අපි තුලත් ඉන්නවා. ධර්මශාලාව තුලත් ඉන්නවා. ඔහොමනේ. පක්ෂ පාට ඉස්කෝල තුල නම් ඉන්නවා අපි දන්නවා. ධර්මශාලාව තුල ඉන්නවද කියන්න නම් හරියටම මට කියන්න බෑ. හැබැයි මට අත්දැකීම් තියෙනවා ඉස්කෝලවල. විද්‍යාපීඨවල ගුරුවරු එක කාණ්ඩයක්. උපාධිධාරී ගුරුවරු තව කාණ්ඩයක්. ඉතින් අර ශ්‍රේණිවල අංශභාරවල ඉන්න අය තව කාණ්ඩයක්. විදුහල්පතිවරු නියෝජ්‍ය විදුහල්පතිවරු තව කාණ්ඩයක්. ඔය අතරේ තවත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා අර ප්‍රේමදාස මහත්තයා කාලේද අර 1000 බත්තින් කියලා දුන්නා නේද?
ඒ පත්තියෙන් වල මේ අරගත්තු පිරිසක් තව ඉන්නවා මේ විශ්‍රාමයන්ට ඕන වෙන්න. ඒ අය ආශ්‍රය කරන්න අනිත් අය. එතකොට අනිත් අයගේ දේවල් වලට කැමති නැහැ. ඒගොල්ලෝ අඳින්නේ පළඳින සාරිය පවා ඇඳුම පවා එක විදියක්. කාන්තාව විතරක් නෙවෙයි දෙපාර්ශ්වයෙන් මම මේ කියන්නේ. එතකොට ඒගොල්ලෝගේ පිරිස අනිත් පිරිසට කැමති නැහැ. ඒ පිරිස මොන හරි යෝජනාවක් කරොත් කොහොම හරි ඒක පාගල යටපත් කරන්නයි උත්සාහ කරන්නේ. මේ ව්‍යාපාද සිතුවිලි වල ස්වභාවය. ඉතින් කොයිතරම් ඔතන දැන් ওই කාරණාවල් හැමතැනම සමාජයේ තියෙනවා. ඒකට හේතුව සමාජයේ විනෝද භාවය හෝ වෙනස් භාවය නෙවෙයි. මොකක්ද හේතුව? තමාගේ සිතිවිලි වල ස්වභාවය. අයෝනිසෝ මනසිකාරයම තමයි. ප්‍රඥාවෙන් බුද්ධියෙන් යුතුව ඒ දේවල් බලන්න තියෙකම තමයි. ඉතින් ඔය කුල මල හැමතැනම තියෙනවා. ගම්වලත් තියෙනවා. රැකියා ස්ථානවලත් ධර්මශාලාවෙත් ඇති සමහර විට. ඉතින් අපිට ඔය අත්දැකීම නැති නිසා අපි ඒක ගැන හරියටම කියන්න දන්නේ නැහැ. තියෙන්නට පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ අහලා බලන්න තම තමන්ගේ හිත වලින් අපිත් ඔය කියන කුලයට ඒ කියන කුලකයට වැටිලා ඉන්නවද? අපිත් ඔය වාද ભેද වලට අනුව කටයුතු කරනවද? එහෙනම් අපේ හිත තුලත් මේ ව්‍යාපාද සිතුවිලි තියෙනවා. එහෙනම් මොකද කරන්න ඕනේ? ඒවා නැති කරන්නට අපි කටයුතු කරන්න ඕනේ. කොහොමද නැති කරන්නේ? දැන් මේ කාල වේලාවත් එක්ක ඉතින් අපි කාරණා දෙකක් කතා කරන්නේ. කාමච්ඡන්ද, ව්‍යාපාද. මේ ව්‍යාපාද සිතුවිලි හෝ කාමච්ඡන්ද සිතුවිලි හෝ නැති කරන්න පුළුවන් කොහොමද? යෝජනා කරාට කමන්නේ කතා කරන්න. කොහොමද නැති කරන්න ඕනේ? දැන් අපි සමතේනේ නැති කරන්න හදන්නේ බොහෝ වෙලාවට. එහෙම නෙවෙයිද? දැන් ඒ පිරිස මගහැරලා අපි යන්නේ. එයාලත් එක්ක එකට ගමන් කරන්නේ. අපි මේ නැති කරන්න හදන ස්වභාවය. දැන් අපි මෙහෙම උපකල්පනය කරමු ධර්මශාලාවෙත් තුලත් ඔය වර්ග ભેදේ තියෙනවා නම් තිබෙනවා නම් මේ අපි මොකද කරන්නේ? අපි සිල් අරන් ඉන්නේ. අන්න අංක එකට කල්පනා කරන අපි සිල්වත් භාවයටපත් වෙලා ඉන්නේ. සීලේ බිඳ ගන්න හොඳ නැහැ. දෙතිස් කතාවන් කරන්න හොඳ නැහැ. ඒ නිසා ඔය පිරිස මගහැරලා අපි පූජාව සකස් කරනවා. අපි වෙනම පූජාවක් සකස් කරමු. දැන් අපි මේ ඒ වලින් වැළකෙන්න හදන විදිය මම කියන්නේ. ඒ සමතේනේ. ඒ ක්‍රමය නිවැරදි නැහැ. ඒගොල්ලෝ ඒ පූජාව සකස් කරගෙන ගියපු ආවයි වන්දනා ගමනක් යනවා නම් ඒ ගමන ඒගොල්ලෝ ගියපු ආවයි අපි යමු වෙන ගමනක්. එතකොට ඒගොල්ලොත් එක්ක ගැටෙන්නේ නෑනේ. අපි එහෙම කල්පනා කරනවා. හැබැයි ඒක හරි නෑ. ඇයි? ඒක වෙලාවකට විතරයි. ඒ ගමන ගිහිල්ලා ඉනකන් ඒක හරි. ඒ සම්බුද්ධ පූජාව අපි පූජා කරලා ඉවර වෙනකන් ඒක හොඳයි. හැබැයි ඉවර වුණාට පස්සේ ඒ පූජාව තිබුණ විදිය ගැන අපි සාකච්ඡා කරනවා. ඕවා කනින් කොනින් ඇහෙනවා. එතකොට අපි ආපහු ඒවටම දිහත් වෙනවා. ඒ හින්දා සමතය කියන එක නොවේ විසඳුම. ඒ ක්‍රියාපටිපාටි නොවේ මේකට විසඳුම වෙන්නේ. එහෙනම් මොකද්ද විසඳුම වෙන්නේ? විදර්ශනාවෙන් අපි දකින්නට ඕනේ. ඒකට යෝනිසෝ මනසිකාරයෙන් ඒ නිසා බලන්න ඕනේ. මොකද්ද බලන්න ඕනේ? අපිටම සම්බුද්ධ පූජාව නම් සම්බුද්ධ පූජාව කියලා කියන්නේ අපි ගහක තියෙන අයිති හෝ කොහේ හරි තියෙන මලක් තියෙනවා නම් ලස්සනට පිපිලා තියෙනවා නම් ඒ මල හරිම ලස්සනයි. ඒ වගේ මේ ලස්සන මොකද වෙන්නේ? හැදිලා තියෙන්නේ මොන වගේන්ද? අපි ආපහු වලට යමු අර පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ මහා භූත රූප හතරෙන්නේ මේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ. අපි අර පළවෙනි දෙවෙනි දේශනාවලදී කතා කරා ගැන. මේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ මේ මහා භූත රූපවල මේ ක්‍රියාකාරීත්වය. ඒවා හැම වෙලාවෙම වෙනස් වෙනවනේ. වෙනස් වෙන නිසා ලස්සනට තියෙන සුවඳට තියෙන මර පළ වෙලා කුණු වෙලා දුර්ගන්ධ හමන තත්ත්වයටපත් වෙනවා. එහෙමනම් මේ ප්‍රයෝජනයක් නැති තැනටපත් වෙනවා කියන එක නෙවෙන්නේ. ඒ මල තුල එහෙනම් අපේ ජීවිතය තුලත් එහෙමනේ. අපේ කුලයෙන් උසස් හෝ පහත් වෙන්න පුළුවන්. ඇඳුමෙන් ලස්සන හෝ අවලස්සන වෙන්න පුළුවන්. ශරීරයෙන් එහෙම වෙන්නත් පුළුවන්. අපේ සීලයෙන් එහෙම වෙන්නත් පුළුවන්. මම අවුරුදු 15ක් තිස්සේ සිල් ගන්නවා. අවුරුදු දෙකක් මේ අවුරුද්දේ ආපුවා වෙනම කාණ්ඩයක් වෙලා ඉන්න පුළුවන්. හැබැයි ඒක නෙමෙයි. මේ හැමදේම කාලාන්තරයක් පවතිලා නැති වෙලා යනවානේ. ඒකනේ ස්වභාවය යථාර්ථය කියලා කියන්නේ. ඒකනේ අපි දිගුව සාකච්ඡා කරනවා. ඒ චතුරාර්ය සත්‍ය ගැන සාකච්ඡා කරනකොට ওই කාරණාවන් ගැඹුරුව අපි සාකච්ඡා කරනවා. යථාර්ථය ඒකනම් ඒ මලෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනය මොකද්ද? මට බුදුහාමුදුරන්ට පූජා කරලා මම කුසලයක් එකෙන් ලබා ගන්න එක.
ඒ මල කවුරු හරි වැව්වනම් එකට පොහොර දැම්මනම් පෝෂණය කරා නම් එයාටත් පින් දෙන එක. ඒකනේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. දැන් එහෙමනම් ඕකම අපි උපයෝග කරගමු අපේ ජීවිතේට. දැන් අපි කවුරුත් කරන්නේ බුද්ධ පූජාව තබන එක නේ. ඉතින් අපේ භෝජනේ රාජ භෝජනය අනිත් එක්කෙනාගේ භෝජනේ සිටු භෝජනේ අනිත් එක්කෙනාගේ භෝජනේ සාමාන්‍ය ජනයාගේ භෝජනේ වෙන්න පුළුවන්. හැබැයි ඔය කොයි භෝජනෙත් අදාළ කාල වේලාව ගියාම මොකද වෙන්නේ? කුණු වෙලා පිළිණ වෙලා අය දුර්ගන්ධ හමන තැනටපත් වෙනවනේ. එහෙමනම් ඒකෙන් ගන්න තියෙන ප්‍රයෝජනය අපි අරගන්න අපි භුක්ති විඳිනවා නම් එහෙම තව කෙනෙකුට දෙනවා නම් එහෙම. ඒ ප්‍රයෝජනය අරගන්න එක සිතවිල්ල ඇති කරගන්නවා විනා වර්ග ભેද ඇති කරගන්න එක නෙවෙයි කළ යුත්තේ. ඇයි? ආන්න අපි අර චතුරාර්ය සත්‍ය යථාර්ථය දැකීම. භෝජනේ නම් එහෙම, ඇඳුමෙන් නම් එහෙම, මල නම් එහෙම, ඒ හැමදේම යථාර්ථවාදීව අපි දකින්නට ඕනේ. මේක හටගෙන තියෙන්නේ කොහොමද? මේක නැති වෙන්නේ කොහොමද? මේකෙන් ගන්න ඕනේ ප්‍රයෝජනය මොකද්ද? උත්පාද, තිති, භංග, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. ආස්වාද ආදීනම නිස්සරණ. ඔය හැම වචනයක් තුළම කතා කරන්නේ ඕක. එහෙනම් ඒ විදර්ශනාව කියලා කියන්නේ ඔය කාරණාව. ඉතින් එහෙමනම් අපි විදර්ශනාව වඩන එක දවසකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් අපි අවුරුදු ගාණක් තිස්සේ මේ ඇති කරගෙන තිබෙන ભેදයන් ඇති කරන්න එක මොහොතකින් බෑ. ඒක ටිකින් ටික තමයි කරන්න පුළුවන්. ඉස්සල්ලාම වෙන තමන්ගේ හිත ඇයි කියලා බලන්න ඕනේ මම මේ ભેද බින් නැති කරගෙන ඉන්නේ. ඒ ભેදවල තියෙන යථාර්ථය මොකද්ද? මරුණට පස්සෙත් අපි ওই ભેද අරගෙන යනවද? එහෙම නැතිනම් ජීවත් වෙලා ඉන්න කාලය තුල ඇයි එවැනි අවිධිමත් වූ අවිද්‍යාවෙන් යුක්ත මේ කාමච්ඡන්ද ව්‍යාපාද ආදී නීවරණ ධර්මයන්ගෙන් යුක්තව සිතිවිලි එක ජීවත් වෙන්නේ? ඒවා බැහැර කරලා අපි ප්‍රඥාවෙන් බුද්ධිගෝචරව යෝනිසෝ මනසිකාරයෙන් මේ දෙස දකින්නට ඕනේ. හැමදෙනා එක්කම බොහෝම සිනාමස මොහොනින් කතා කරන්නට ඕනේ. හිත යට යමක් තියාගන්නේ නැතුව. හැබැයි අපි අර සමතේටමයි යන්නේ. තියෙන තරහ යටපත් කරගෙන hina වෙලා කතා කරන එකයි අපි කරන්නේ. ඒ වෙලාව උදව් කරන්න පුළුවන් වුණත් ඒක යටපත් කරගෙන වචනෙන් විතරක් උදව්වක් කරලා නිකන් ඉන්න එක අපි කරන්නේ. කියන්නේ අපි දෙයක් යටපත් කරගෙනයි අපි කුසලයට මඟ පාදන්නේ. එහෙම නෙවෙයි. සත්භාවයේ කියන චේතනාව පදනම් කරගෙන හොදෙක් අපේ වචනය හෝ තව කෙනෙකුගේ යහපත පිණිස පවතිනවා නම් ඒ යහපත අරමුණු කරගෙන ඒ වචනේ ප්‍රකාශ කරන්නට ඕනේ. ක්‍රියාව තව කෙනෙකුගේ යහපත පිණිස පවතිනවා නම් ඒ යහපත පිණිස පවතිවා කියන සිතිවිල්ල ඇතිව ඒ ක්‍රියාව සිදු කරන්නට ඕනේ. එයයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එයයි ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා කියන්නේ. ඉතින් දැන් අපි ওই කාරණාත් එක්කම තීන මිද්දේ ගැන කතා කරගමු. තීන මිද්දේ කියලා කියන්නේ මේ සිත සහ අරමුණු වල උදාසීන බව. ඒ කියන්නේ මේ කම්මැලිකම කියලා කියනවනේ. අකුසලයට තියෙන කම්මැලිකම කිව්වම මේ නිදා ගන්න එක නෙවෙයි මේ කියන්නේ. දැන් ඒ උදාසීන බව ඇති වෙනවනේ කයේ බිඳීමත් එක්ක. පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ මහා භූත රූප අතරත් එක්ක අපිට වාපිත් සෙම්මාදිය කිපෙනවා. එතකොට මේ බණහන වෙලාවෙත් නිින්ද යනවා. ඒකට හේතු දෙකක් තියෙනවා. කයෙහි අසමතුලිතතාවය නිසා අසනීපයක් නිසා නිින්ද යනවා. සමහර වෙලාවට අපි බොහොම වෙහෙස මහන්සි වෙලා ඉන්නේ. දැන් ඊයේ දවස් තුල එහෙමයි. ලොකු මේ පින්කමක් වුණා මේ පන්සල් කීපෙම මේ අරමුණු කරගෙන අපි මේ එතකොට මේ දවස් ටිකේම අපි හැමෝම ආම්දුරුත් එහෙමයි දායක පක්ෂයත් එහෙමයි ඒ වෙලෙම මහන්සි වුණා. නමුත් අපි දැන් ඊයේ දවස් තුල පෙරේද දවස් තුල මේ දවස් ටිකේ මේ මහන්සිලාම අද දවසෙත් අපි මේ ආගමික වතාවත් වල නිරත වෙන. ඉතින් ඔබටත් හිත ශක්තිය තියෙන්නට ඕනේ. කායික වේදනාව තිබුණත් ඒක යටපත් කරගෙන මේ සිල් රකින්න වෙලාවේ බොහොම ඉවසීම ඇති කරගෙන සිහියෙන් යුතුව තමාගේ කය ගැන අවධානයෙන් කටයුතු කරන්න. හැබැයි සමහර අසනීප තියෙනවා ඒවට නිින්ද යනවා. ඒවා වළක්වන්න බෑ. ඒක නෙමෙයි මෙතනද කියන්නේ මේ තීන මිද්ද කියලා කියන්නේ. ඒ ස්වභාවයක් නෙමෙයි මෙතන ධර්මයෙන් තීන මිද්ද කියලා කියන්නේ. ධර්මයේ ගැන තියෙන අනවබෝධය නිසා නොදැනීම නිසා බනහන්නට හිතෙන්නේ. ඒ කියන කාරණාවන් තේරෙන්නේ නැති හින්දා නින්ද යනවා.
අන්න ඒක තමයි මේ උදාසීන බව කියලා කියන්නේ තියෙන මිදේ කියලා කියන්නේ. සිල් රැකලා පුරුදු නැහැ. ඒ හින්දා එක තැනක වාඩි වෙලා පිළිවෙලට ඉඳලා පුරුදු නැහැ. ඒ හින්දා සිල් ගන්න එක එපා වෙනවා. ධර්ම සාකච්ඡා කරලා පුරුදු නැහැ, භාවනා කරලා පුරුදු නැහැ. ඒ ගැන දන්නේ නැහැ. හිතින වටිනාකම පිළිබඳව අවබෝධයක් නැහැ. ඒ නිසා ඒවා එපා වෙනවා. ඒකයි තියෙන මිදේ කියලා කියන්නේ. එහෙනම් පින්දහම් කරනකොට ඇති වෙන උදාසීන බවයි ශරීරයේ බිඳීම පදනම් කරගෙන ඇති වෙන උදාසීන බවයි දෙකක්. මෙතනදී අපි අවධානය යොමු කරන්නට ඕනේ මේ ධර්මයට කැමැති නැතිවීම හෝ ධර්මය ගැන හරියට දන්නේ නැති නිසා හෝ අවබෝධය නැති නිසා හෝ ඇති වෙන උදාසීන බවයි. උද්දච්ච කුච්ච කියන කාරණාවත් අපි සාකච්ඡා කළොත් උද්දච්ච කියලා කියන්නේ කැළඹෙන බව. කුච්ච කියලා කියන්නේ තැවෙන බව. යම් කිසි දෙයක් කැළඹීමෙන් අපි කරොත් පස්සේ ඒකට පසු තැවෙනවා. අපි කියන්නේ කලබලය කියලා. කලබලේ ඇති වෙන්නේ කැළඹීමත් එක්කනේ. පුංචි කතාවක් ඔකට තියෙනවා. මම උදාහරණයක් එකත් එක්ක කියන්නම්. මේ අර විදේශගත වෙලා හිටපු අම්මා කෙනෙක් අපිට කිව්වා හාමුදුරුවනේ මගේ මහත්තයා රාත්‍රී මුරයට තමයි වැඩට යන්නේ. දවසක් හරිය වැඩ මේ විදිහේ සිද්ධියක් වුණා. මට අත්දැකීමක් තියෙනවා. රාත්‍රී 9ට තියෙන බස් එකට මහත්තයා එක්කයි යන්න ඕනේ. මම තමයි වාහනේ ලවගෙන ගියේ. ඉතින් විනාඩි 20ක් විතර තියලා එදා යන්නට ඕනේ. යනකොටත් පාරේ තදබදේ. ඉතින් දැන් මගේ හිතේ ඇති වුණා කලබල ස්වභාවයක්. වෙලාවට 9ට බස් එකට යන්න බැරි වෙයි. ඉතින් මට වාහනේ එහා මෙහා ගන්නකොට හැප්පෙන්නත් ගිහිල්ලා මමත් කැළඹුණා. ඉතින් ඒ වෙලාවේ මහත්තයා ඒක දැකලා මහත්තයා ඩ්‍රයිවිං සීට් එකට ඇවිල්ලා මම අනිත් පැත්තේ සීට් එකට ආවා. ඒ ආපු වෙලාවේ හැන්දරනේ මට තේරුනේ මේ පුංචි දෙයකට මම කැළඹුණේ. දැන් ඔය ඒ 9 බස් එක මැගහැරෙනවා නම් දැන් කොහොමත් විනාඩි 20ට යන්න බැරි නම් පාරේ බ්ලොක් එකත් එක්ක හැන්දරනේ මට හිතුන්නේ නෑ ඊළඟට 11ට තියෙන බස් එක දැන් ඉඳලා 11ට බස් එකට යන්න පුළුවන් කියලා. ඉතින් ඒක මට කල්පනා වුණේ අනිත් සීට් එකට ආවට පස්සේ. දැන් කැළඹීම. දැන් ඔකෙන් තව ටිකක් එහා ගිහලා දෙයක් වුණා නම් පසුත වෙනවනේ. ඉතින් ඒ නිසා අපි මේ කැළඹිලි ස්වභාවය ආවහම තියෙන තීරණ ගන්න බෑ. හැබැයි අපිට භාවනාවත් ප්‍රගුණ කරලා ඉන්නවා නම් හාමුදුරනේ මම තව ටිකක් භාවනාව ප්‍රගුණ කරලා තිබුණා මට ඒ වෙලාවේ මොකක් කල්පනා වෙනවා. ඉතින් මහත්යත් කියවා අපි ඊළඟට දැන් ගෙදර යමු. ගෙදර ගිහිල්ලා ඊළඟට 11ට බස් එකට එතකොට මට 12 මාර වෙනකොට වැඩමුරට යන්න පුළුවන් කියලා. ඉතින් ඕක මට ඒ වෙලාවේ කල්පනා වුණේ නෑනේ. දැන් බලන්න මේ සිතිවිලි වල ස්වභාවය උද්දච්ච කුච්ච කියලා කියන කැළඹීම හා පසුතැවීම කියන්නේ. මේ විචිකිච්ඡා කියලා කියන්නේ සැකේ ධර්මයේ පිළිබඳව තියෙන සැකේ. බුදුන් දහම් පිළිබඳව තියෙන සැකේ. ඉතින් ඒවට ධර්ම සාකච්ඡා කළ යුතුයි. සැක සංකා තියෙනවා නම් ධර්මය විනිවිදව දකින්න ඕනේ. කොටස් කරලා සාකච්ඡා කරන්න ඕනේ. දැන් චතුරාර්ය සත්‍ය ගුවම අපිට තේරෙන්නේ නැත්නම් එකකින් ඉස්සලා එකක් ගන්න දුක පිළිබඳව තේරෙන්නේ නැත්නම් ඒකේ දුකේ ප්‍රභේද ගන්න. ඒ ප්‍රභේද වලිනුත් එකක් අරන් ඒක පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරන්න ධර්මය දන්න භික්ෂුන් වහන්සේලා එක ගිහි අය එක සාකච්ඡා කරන්න. ධර්මයේ ගැන දන්නේ නැත්නම් එයයි කල යුත්තේ. එවිට සැක සංකා දුර වෙන්නේ. නැතිනම් ඔහේ අපි අහගෙන හිටියට ඔහේ අනුගමනය කරාට ඒවා අපිට පැහැදිලි වෙන්නේ නැහැ, තීරණය වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා කාල වේලාවත් එක්ක අපි අද දවසේ මේ දේශනාව අවසන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි අද මේ අකුසල විපාක යටපත් කරන ක්‍රම ඔස්සේ ප්‍රඥා භාවනාව පිළිබඳවයි සාකච්ඡා කරන්නට යෙදුනේ. එතනදී අපි සිහිපත් කරා ප්‍රඥා භාවනාව කියලා කියන්නේම සතර සතිපට්ඨානය තුළ තිබෙන ධම්මානුපස්සනාව. ධර්මයට අනුව මේ ධර්ම කරුණු කාරණා දෙස බැලීම කියන එක. එහෙමනම් අපි ඒ ඔස්සේදී මේ නීවරණ ධර්ම, පංච උපාදාන, ඒ වගේම සත්පුච්ඡංග ධර්ම, ආයතන ධර්ම, චතුරාර්ය සත්‍ය කියන කාරණා වලින් නීවරණ ධර්ම පිළිබඳව පමණයි සාකච්ඡා කරගන්නට හැකියාව ලැබුණේ. ඉතින් ඒ අනුව අපි සාකච්ඡා කළා නීවරණ කියන්නේ සම්පූර්ණයෙන්ම ආවරණය කරනවා මේ පින කුසලය කරන දේවල්. ඉතින් ඒත් එක්කම ඒ කාමච්ඡන්දය කියලා කියන්නේ මොකද්ද? කැමැති දේවල්
කෙරෙහි කැමැත්ත ඇති කරගෙන නැවත නැවත කැමැත්තෙන් ඒවත් එක්ක ජීවත් වීම විඳීම නේද? ව්‍යාපාද කියලා කියන්නේ අපේ අකමැති කෙනාට අකමැති කෙනාගේ අයහපත දැකීම සහ ඒ වෙනුවෙන් කැප වෙන එක. කැප වෙනවනේ අපි ඒ වෙනුවෙන් නේද ජීවත් වෙනවනේ හිත අපි ඒ පිළිබඳව ගැඹුරුව හිතන්න ඕනේ. එවිටයි ඒ සිතුවිල්ල ඇති උනේ ඇයි එහෙමනම් ඒකේ කොයිතරම් බරපතලද එහෙමනම් කොයිතරම් හානිදායකද සහ ඒක නිවාරණය කරන්න පුළුවන් වෙන්නේ මේ විදිහට අපි තියෙන මිද්දච්ච කුච විචිකිච්ඡා කියන කාරණාව පිළිබඳව අපි සාකච්ඡා කරා. එහෙමනම් මේ අද දවසේ සාකච්ඡාව තුළ ඔබ හැමදෙනාටම තමන්ගේ ජීවිතය තුළ මේ ප්‍රතිපදාව වර්ධනය කරගන්නට ප්‍රඥාවෙන් යුතු ජීවිතය දකින්නට ප්‍රඥා භාවනාව තමන්ගේ ජීවිතය තුළ ප්‍රගුණ කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.